අයිබෝවන් ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය වෙනිසියුලාව සමග තිබෙන ගැටුම තවත් උත්සන්න කරමින් පසුගියදා ඒ කියන්නේ මේ බදාදා වෙනිසියුලාවේ සිට කියුබාව දක්වා තෙල් ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කරන විශාල ප්‍රමාණයේ තෙල් ප්‍රවාහන නෞකාවක් තමන් සතු කරගත්තා අත්පත් කරගත්තා. දැන් ඔබට මේ වීඩියෝ පේනවා ඇමරිකාව විසින්ම මෙම වීඩියෝ පට නිකුත් කරලා තිබුණා මාධ්‍යයට මේ ඇමරිකානු සෙබළුන් හෙලිකොප්ටරයක් මගින් ඇවිදින් මේ නැව අත්පත් කරගන්නා ආකාරයයි ඔබ මේ දකින්නේ. ඊට අමතරව දැන් මේ වන විට මේ වෙනිසියුලාව සම්බන්ධ තවත් සිදුවීමක් මහත් ආන්දෝලනයක් වෙලා තිබෙනවා. ඇමරිකාවේ සහ අන්තර්ජාතික හමුදා කවයන් අතර. ඒ තමයි දැන් මේ වන විට ට්‍රම්ප් පාලනය විසින් මේ වෙනිසියුලාව ආශ්‍රිතව කැරිබියානු මුහුදේ වෙනිසියුලාවට එරෙහිව වෙනිසියුලාව ඉලක්කගත කරලා කරගෙන යන විශේෂයෙන්ම වෙනිසියුලාවේ සිට ඇමරිකාවට ප්‍රවාහනය කරන බවට ට්‍රම්ප් පාලනය විසින් චෝදනා කරන බෝට්ටු ඉලක්ක කරලා ඒවැ ගමන් කරන පිරිස් ඉලක්ක කරලා එල්ල කරන ප්‍රහාර සම්බන්ධ නවතම ආන්දෝලනාත්මක සිදුවීමක් මේ වනට කරලියට ඇවිදිලා තිබෙනවා. ඒ තමයි සැප්තැම්බර් 2 වෙනිදා ඇමරිකාව විසින් මේ එල්ල කරපු ප්‍රහාර රැසක් අතරින් එක ප්‍රහාරයකදී අදාළ බෝට්ටුවේ සිටි පිරිසක් මිය ගිහිල්ලා දෙදෙනෙක් ඉතිරි වෙනවා. මේ ඉතිරි වූ දෙදෙනාටත් ඇමරිකාවේ හමුදා අද්මිරාල්වරයෙක් මේ මෙහෙයුම භාරව සිටි අද්මිරාල්වරයා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පළමු ප්‍රහාරයට පැය භාගයකට පස්සේ අණ දෙනවා. ඇත වශයෙන්ම ඒ වන විටත් ඔවුන් ගමන් කරමින් සිටි මේ බෝට්ටුව ගිලෙමින් පැවතුණි. එතකොට අන්න ඒ අවස්ථාවේ මේ ඩිස්ට්‍රෙස් එකේ ඒ කියන්නේ මුහුදුබත් වෙච්ච බෝට්ටුවේ සිටි දෙදෙනාට ඇමරිකානු මිලිටරිය ප්‍රහාරයක් කළ කරනවා ග්‍රිෆින් වර්ගයේ මිසයිල් ප්‍රහාරයක්. එතකොට මෙන්න මේ ප්‍රහාරය පිළිබඳ මහත් ආන්දෝලනයක් මෙට ඇමරිකාවේ ඇති වෙලා තිබෙනවා. මෙන්න මේ සිදුවීම් දෙක තමයි අපි අද මේ වීඩියෝවෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ පළමු සිදුවීම දැන් අපි මේ වාර්තා කරපු මේ නැව අල්ලා ගැනීම ඇත්ත වශයෙන්ම මේක මේ අලුත්ම එස්කැලේෂන් එකක් අලුත්ම උත්සන්න වීමක් මේ සිදුවීම් දාමේ ඇතුළේ ඔබ දන්නවා මේන විටත් දැන් මාස 2-3ක ඉඳලාම ඇමරිකාව මේ කැරිබියානු මුහුදට සෙබළුන් දහස් ගණනක් එවලා තිබෙනවා. ඒ වගේම නැව් 11ක් පමණ එවලා තිබෙනවා යුද නැව්. ඒ වගේම එයාක්‍රාෆ්ට් කැරියර්ස් මේ ප්‍රදේශයට එවලා තිබෙනවා. මේ සියලුම දේවල් ඔස්සේ වෙනිසියුලාවේ මදුරෝ පාලනයට එරෙහිව නිකොලස් මදුරෝ පාලනයට එරෙහිව ජනාධිපති ට්‍රම්ප් පාලනය විශාල පීඩනයක් නඩත්තු කරමින් පවත්වා ගනිමින් යනවා. ඔහුට පසුගියදා ඇමරිකාවේ ජනාධිපතිවරයා කිව්වා දූරෙන් ඉල්ලා අස් වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ජනාධිපති ට්‍රම්ප් කිව්වා his days are numbered කියලා. කියන්නේ ඔහු ජීවත් වෙන දින ප්‍රමාණ ගණන් කරලා තිබෙන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ ඔහු ඉදිරියේදී මිය යාමට නියමිතයි, ඔහු ඝාතනය කිරීමට නියමිතයි කියන එක තමයි ඔහු එකෙන් අඟවලා සිටි. ඔබ දන්නවා මේකට ට්‍රම්ප් පාලනය විසින්ම ජනාධිපති ට්‍රම්ප් විසින්ම පිළි අරගෙන තිබෙනවා නිකොලස් මදුරෝට එරෙහිව වෙනිසියුලාවේ CIA වැඩපිළිවෙලක් CIA සැලසුම ක්‍රියාත්මක වෙනවා කියලා එක ට්‍රම්ප් පාලනය විසින්ම ට්‍රම්ප් පිළිගත්ත කාරණයක්. ඉතින් මෙන්න මේ පසුබිම තුල තමයි මේ අලුත්ම එස්කැලේෂන් එක අලුත්ම සිදුවීම සිද්ධ වෙන්නේ මේ නැව අල්ලා ගැනීම. අත වශයෙන්ම ට්‍රම්ප් පාලනය මේ නැව සම්බන්ධයෙන් වැඩි තොරතුරු හෙළි කරලා නැහැ. නමුත් මේ සම්බන්ධ පරීක්ෂණ කරපු පුද්ගලික ආයතන විශේෂයෙන්ම මේ ටැංකර් ට්‍රැකර් වගේ ඒවා කියන්නේ තෙල් ප්‍රවාහන නෞකා ට්‍රැක් කරන ඒවා ගමන් පථය නිරීක්ෂණය කරන සමාගම් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරලා තිබෙනවා. ඔවුන්ට අනුව මේ නැව වෙනිසියුලාවේ සිට කියුබාව දක්වා තෙල් ප්‍රවාහනය කරන නෞකාවකින් තමයි මේ වන විට සැක කරන්නේ. එතකොට ඇමරිකාවට අවශ්‍ය වෙන්නේ මේ
වෙනිසියුලාවේ තෙල් ප්‍රවාහනය එහෙම නැත්නම් තෙල් අලෙවියෙන් ලබන ආදායම වෙනිසියුලාවට අහිමි කරලා දැන් මේ එක පැත්තකින් දේශපාලන පීඩනය පවත්වාගෙන එන ගමන්ම අනිත් පැත්තෙන් ඔබ දන්නවා වෙනිසියුලාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි සම්පූර්ණ ආර්ථිකය පවතින්නේ ඔවුන්ගේ මේ තෙල් වෙළඳාම මත. එතකොට මේ බදාදා සිදුවීම එම අලුත්ම ඒ පීඩන ටූල් එකේ උපකරණයේ පටන් ගැනීම විදිහට අපට දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මීට පෙරත් ඇමරිකාව විසින් ඉරානයේ සිට වෙනිසියුලාව දෙසට ගමන් කරමින් සිටි 2020 පමණ මේ තෙල් ප්‍රවාහන නෞකා 4ක් පමණ අල්ලාගෙන තිබෙනවා. ඒවැ තිබුණු සියලුම තෙල් ඇමරිකාව තමන් සතු කරගත්තා. ඊට පස්සේ ඒ නැව් නිදහස් කළා. තෙල් බැරල් මිලියන 1.1ක් පමණ මේ නැව් 4ෙන් ඇමරිකාව අරගෙන තිබෙනවා. මේ සියලුම නැව් ඉරානයේ සිට වෙනිසියුලාවට ආව බව තමයි ඇමරිකාව සඳහන් කරන්නේ. ඇමරිකාව මෙහිදී යොදාගන්නේ තමන් ඉරානයටත් ඒ වගේම වෙනිසියුලාවටත් ඒ වගේම ඉරානය සහ වෙනිසියුලාව කියන මේ රටේ මේ තෙල් ප්‍රවාහන නැව්වලටත් සම්බාධක පනවලා තිබෙනවා. අන්න ඒ සම්බාධක නීතිය යටතේ තමයි තමන් මේ ක්‍රියා කරන්න කියන එක තමයි ඇමරිකාව නිරන්තරයෙන්ම මාධ්‍යයට කියන්නේ. ඇත්ත වශයෙන්ම මෙතෙන්දී සිද්ධ වෙන්නේ මේ සම්බාධක නීතිය පාවිච්චි කරලා මේ ඉරානයටත් අනිත් පැත්තෙන් වෙනිසියුලාවටත් මේ දේශපාලන පීඩනය තමයි ඔවුන් එල්ල කරමින් තිබෙන්නේ. කියන්නේ දේශපාලන පීඩනය තවත් වැඩි කිරීම සඳහා ආර්ථික පීඩනයක් එල්ල කරනවා මේ හරහා. ඉතින් මෙතෙන්දි මේ නවතම සිදුවීමේදී මේක අලුත් එස්කලේෂන් එකක් වෙන්නේ. දැන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ට්‍රම්ප් පාලනය මීට පෙර අරගෙන තිබුණේ නැහැ. අද වශයෙන්ම ට්‍රම්ප් පාලනය මේ පසුගියදා ඉරානයට චෝදනා කළ අන්තර්ජාතික මුහුදේ ගමන් කරපු නැත්නම් බටහිර නැව් ඉරානය විසින් තමන් සතු කරගත්තා පස්සේ ඒවා සීස් කරාට පස්සේ තවම මේ සිදුවීම දිහා බැලුවම අපට පේන්නේ මේක මේ මිලිටරිමය කටයුත්තක් නෙමෙයි තෙල් ප්‍රවාහන නෞකාවක්. එතකොට තෙල් ප්‍රවාහන නෞකාවක් ඇමරිකානු පාලනය විසින් හමුදාව යොදවලා අත්පත් කරගන්න. එතකොට ඒක සම්පූර්ණම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක්. එතකොට ඉරානයට ඇමරිකාව චෝදනා කරනවා නම් මෙවැනි දේවල් කරනවා කියලා. එතකොට අනිත් පැත්තේ ඇමරිකාව ඒකම කරනවා තවත් රටකට. ඔබ දන්නා මේනට වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය විශේෂයෙන්ම තෙල් අපනයනය විශාල වශයෙන් අඩපණ වෙලා තිබෙන්නේ. ඔවුන් මේ වන විට තෙල් බැරල් ලක්ෂ 9ක් පමණ දිනකට ලෝකයේ විවිධ රටවල් වලට විශේෂයෙන්ම චීනය වගේ රටවල් වලට අපනයනය කරනවා. 2008 වසරේ ඔවුන්ට පුළුවන් වුණා 2.4ක් මිලියන 2.4ක් තෙල් ප්‍රවාහනය කරන්න. එතකොට ඊට වඩා අඩකටත් වඩා අඩු වෙලා තිබෙනවා වෙනිසියුලාවේ මේ තෙල් අපනයනයට ප්‍රධාන හේතුව තමයි අත වශයෙන් මේ ඇමරිකාව විසින් සම්බාධක පැනවීම සහ ඒ සම්බාධක පැනවීම ඔස්සේ මේ වෙනිසියුලාවට ඒ තමන්ගේ තෙල් ව්‍යාපාරය තමන්ගේ රට අභ්‍යන්තරේ කරගෙන යාමට විවිධ බාධා පැමිණීම. ඒ කොහොම හරි ඇමරිකාවට මේ සියල්ල හරහා අවශ්‍ය වෙන්නේ ආර්ථික පීඩනයක් නිකොලස් මදුරෝ වෙත එල්ල කරන්න මේ මිලිටරි පීඩනයට දේශපාලන පීඩනයට අමතරව කියන එක අපිට ඉතාමත් පැහැදිලියි. අමතරව මැදිහත් විචාරකයන් පෙන්වා දෙනවා මේකෙන් පැහැදිලි වෙනවා ඇමරිකාවේ මේ වෙනිසියුලා සමස්ත වෙනිසියුලා මෙහෙයුම කුමක් සඳහාද කියන එක. ඒ කියන්නේ මේක මේ ඇමරිකාව කියන්නේ මේ ඩ්‍රග් ට්‍රැෆිකින් ඒ කියන්නේ මද්ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහිව තිබෙන එක. කියන්නේ තමන්ගේ රටට වෙනිසියුලාවේ සිට පැමිණෙන මද්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා තමයි ඔවුන් මේක කරන්නේ. හැබැයි මේ සිදුවීමෙන් පේන්නේ ඒක නෙමෙයි ඔවුන්ගේ ඇත්ත අරමුණ. ඔවුන්ගේ ඇත්ත අරමුණ වෙනිසියුලාවේ තෙල් සම්පත තමන් සතු කර ගැනීම. ඒ කියන්නේ සීමා රහිත ලෙස දැනටත් ඇමරිකාවේ ඇතැම් සමාගම් ෂෙවරොන් වගේ සමාගම් වෙනිසියුලාවේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඇමරිකාවට අවශ්‍යයි. ඔබ දන්නවා වෙනිසියුලාව කියන්නේ ලෝකේ විශාලතම තෙල් සංචිත තිබෙන රට. එම රටේ තිබෙන මේ තෙල් සම්පත සම්පූර්ණම තමන් සතු කර ගැනීම තමයි ඇමරිකාවට අවශ්‍ය වෙන්නේ කියන කාරණය මේ සිදුවීමෙන් මේ තෙල් නැව අත්පත් කර ගැනීම පෙන්න බව තමයි මේ විචාරකයන් පෙන්වා
දෙන්නේ. ඉතින් මේ සිදුවීමෙන් පසුව මේ ගැටුම් දාමේ මේ වෙනිසියුලාව සහ ඇමරිකාව අතර මේ ගැටුම් දාමේ අලුත්ම දිශාවකට ගමන් කිරීමට නියමිත බව අපට පෙනෙන්නට තිබෙනවා. මෙන්න මේ පසුබිමේ තමයි අපි අර සඳහන් කරපු දෙවැනි සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ අර බෝට්ටු වලට පහර දෙන මෙහෙයුමේ දැන් මේකට බෝට්ටු 20කට පමණ ඇමරිකාවේ මේ නාවික හමුදාව පහර දීලා ඒවැ සිටි සියලුම දෙනාගෙන 90කට ආසන්න පිරිසක් මරා දමා තිබෙනවා. ඉතින් මේ එක බෝට්ටුවකට පහර දුන්න අවස්ථාවේදී සැප්තැම්බර් 2 වෙනිදා ඒකෙදී මේ පිරිස් මිය ගිහිල්ලා දෙදෙනෙක් පමණ ඉතිරි වෙනවා. ඒ දෙදෙනා ඉතිරි වෙන්නේ අතර මේ බෝට්ටුවට එල්ල කරන්නේ GBU 69 වර්ගයේ බෝම්බයක්. මේ බෝම්බේ පුපුරන්නේ මේ යාත්‍රාවට මදක් ඉහළින්. ඊට හේතුව තමයි ඒක හිතාමතා කරපු සැලසුමක්. ඇමරිකාවට අවශ්‍ය වුණේ මේ සම්පූර්ණ මේ යාත්‍රාවේ මතු පිට සියලුම දෙනා එකවර විනාශ කිරීම. හැබැයි ඒ බෝම්බෙන් පස්සේ දෙදෙනෙක් ඉතිරි වෙනවා. දෙදෙනෙක් ඉතිරි වෙනවා. ඒ අතරේම මේ බෝට්ටුවේ ඉස්සරහා පැත්ත ගිලෙන්න ගන්නවා. කිසියම් ප්‍රමාණයක්, කියන්නේ අඩි 10ක පමණ ප්‍රමාණයක් තවදුරටත් මුහුදේ නතර වෙනවා. ඒක පාවෙමින් තිබෙනවා. එතකොට මේ මෙහෙයුම සිද්ධ කරපු අද්මිරාල්වරයාට ප්‍රශ්නයක් පැන නගිනවා. දැන් ඊට පස්සේ තමන් මොකද්ද කරන්නේ? දෙදෙනෙක් ඉතිරි වෙලා තිබෙනවා තමන්ගේ ප්‍රහාරයෙන්. ඊට පස්සේ මේ අද්මිරාල්වරයා ඇමරිකානු ආරක්ෂක හමුදාවට නීති උපදෙස් සපයන රහස් නීති සංගමයක් තිබෙනවා. මේ යුනිට් එකක් තිබෙනවා. මේ ඒකකයක්. මේ ඒකකයේ නීතිඥවරුන්ට කතා කරලා අහනවා මෙහෙම දෙයක් වුණා අපි දැන් මොකද්ද කරන්න කියලා. එතෙන්දී ඔහු කිව් බවට මේ අද්මිරාල්වරයා පසු ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශ කරන්නේ දැන් මේ අවස්ථාවට අනුව දැන් මේ සිද්ධ වෙලා තිබෙන දෙයට අනුව නැව මුහුදුබත් වෙලා. එතකොට මුහුදුබත් වෙච්ච නැවක කිසියම් දෙදෙනෙක් පුජ්‍යලයන් දෙදෙනෙක් හමුදා සෙබළුන් කොම්බැටන්ස්ලා වුණත් ඉතුරු වුණොත් එහෙම ඔවුන්ට නැවතත් පහර දීමේ නීතිමය බලයක් නැහැ කියන එක ඔහුට පැහැදිලි කරලා දෙනවා. හැබැයි මේ අද්මිරාල්වරයා මේක පිළිගන්නේ නැහැ. ඔහු කරන්නේ පැය භාගයකට පස්සේ අර පාවෙමින් තිබුණු අර අඩක් මුහුදුබත් වෙලා ගිලෙමින් තිබුණු ඒ බෝට්ටුවේ එල්ලිලා වගේ සිටියත් වශයෙන් ඉතාමත්ම අපහසුවෙන් සිටියේ දෙදෙනා මරා දැමීම සඳහා දෙවැනි ප්‍රහාරයක් සෙකන්ඩ් ස්ට්‍රයික් එකකට අණ දෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් ස්ට්‍රයික් එකේදී ග්‍රිෆින් වර්ගයේ බෝම්බ 4ක් වශයෙන්ම මේ අර මුහුදුබත් වෙමින් තිබුණු ඒ බෝට්ටුවට එල්ල කළා. ඔවුන් දෙදෙනා ඝාතනය කරනවා විතරක් නෙමෙයි අර පාවෙමින් තිබුණු ඒ බෝට්ටුවේ ඉතිරි හරියත් සම්පූර්ණම මුහුදුබත් කරනවා. දැන් මෙතන තිබෙන විවාදය තමයි මෙවැනි අවස්ථාවකදී දෙවැනි ප්‍රහාරය විශේෂයෙන්ම පළමු ප්‍රහාරයෙන් දැන් බේරිලා ඉන්න දෙදෙනෙක් කිසිම ආකාරයකින් ඇමරිකාවට හෝ වෙන කිසිදු පුජ්‍යලයකට තර්ජනයක් නොවන අවස්ථාවක. අත වශයෙන්ම මේ වීඩියෝව දැක්ක ඇමරිකානු කොංග්‍රස් සභිකයන්ට අනුව ඔවුන් අත් ඔසවමින් යමක් ඉල්ලලා තිබෙනවා. ඒ කියන්නේ සහාය පවා පතලා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ ඔවුන් අත ඉස්වේ කාටද කියන එක වාර්තා වෙන්නේ නැහැ. ඔවුන් මේ ඇමරිකානු වීඩියෝවේ සඳහන් වන බව කියවෙනවා. මේ වීඩියෝව හෙලි කරලා නෑ. ට්‍රම්ප් කිව්වා මේක හෙලි කරනකොට නම් ට්‍රම්ප් ඒක පස්සේ ආපහු කිව්වා ඒක හෙලි කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම පුජ්‍යලයන් දෙදෙනෙකුට කොහොමද ප්‍රහාරයක් එල්ල කරේ? අන්තර්ජාතික නීතියට අනුව එවැනි අවස්ථාවක තියෙන සිවිල් වැසියන් නෙමෙයි අත වශයෙන්ම හමුදා සෙබළුන් පවා. ඒ කියන්නේ කිසියම් යුද්ධයක් අවස්ථාවේදී පවා ඩිස්ට්‍රෙස් එකක සිටිනවා නම් ඔවුන්ව බේර ගන්න ඕනේ. හැබැයි මේ අද්මිරාල්වරයා ඔවුන්ව බේරගන්නේ නැතුව ඔවුන්ව දෙවැනි ප්‍රහාරයකින් විනාශ කරනවා. එතකොට කොංග්‍රසයෙන් අහනවා. එතකොට කොංග්‍රසයෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියන්නේ ඊටාත්ම සිත්ගන්නාසුළු කතාවක්. ඔහු කියනවා ට්‍රම්ප් පාලනය විසින් මේ මෙහෙයුම ෆ්‍රේම් කරලා තිබෙන ආකාරයට, ඒ කියන්නේ මේ මෙහෙයුම පිළිබඳ මේ රට දැනුවත් කරලා තිබෙන ආකාරයට, මේක න්‍යායගත කරලා තිබෙන ආකාරයට ඔවුන් මේ ඒ කියන්නේ මේ බෝට්ටු වල ගමන් කරන මේ ඔවුන් කියන ආකාරයට මේ මත්ද්‍රව්‍ය සැපයුම් කරවන් මේ ප්‍රවාහන කරවන් ඔවුන් ඇමරිකාවත් එක්කලා යුද්ධයක සිටින්නේ. ඊට අමතරව ඔවුන් මත්ද්‍රව්‍ය ඇමරිකාවට එවලා ඔවුන් ඇමරිකානුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරනවා.
ඒක නිසා මම හිතුවා මොවුන් මේ අපිත් එක්කලා යුද්ධයක ඉන්න අපේ ජාතියට එරෙහිව යුද්ධයක සිටින අය. අන්න ඒක නිසා තමයි මම ඔවුන්ව විනාශ කිරීමට කටයුතු කළේ කියලා මේ අද්මිරාල්වරයා කොංග්‍රසයට ප්‍රකාශ කරලා තිබෙනවා. අත වශයෙන්ම ඔබට පේනවා මෙතෙන්දි මේ දේශපාලන රාමුගත කිරීම දැන් මේ ට්‍රම්ප්ගේ දේශපාලන රාමුගත කිරීම කොහොමද යොදාගන්නේ මේ ඇමරිකානු හමුදාව විසින්ම මේ නීතියෙන් පවා තහනම් කරපු ප්‍රහාරයක් සාධාරණීකරණය කිරීම සඳහා කියන එක. අත වශයෙන් මේක ඉතාමත්ම සිත් ගන්නාසුළු අවස්ථාවක්. මේවා අධ්‍යයනය කරන අයට මේ මිලිටරි ඉතිහාසය, නාවක ඉතිහාසය, මේ ප්‍රහාර ඉතිහාසය මේවා අධ්‍යයනය කරන අයට මේක ඉතාමත්ම හොඳ සිදුවීමක්. මේ දේශපාලන ප්‍රේමින් එක කියන්නේ පොලිටිකල් ප්‍රේමින් එක කොහොමද යොදාගන්නේ මෙවැනි අවස්ථාවක් සාධාරණීකරණය කිරීමට කියලා. හැබැයි මේ ඇමරිකාවේ නීති විශේෂඥයින් පවසන්නේ මේ අද්මිරාල්වරයාගේ ප්‍රකාශය කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ කිසිම තත්ත්වයක් යටතේ කියන එක. ඒ කියන්නේ ඔහුට අවශ්‍ය වුණා නම් මේ බෝට්ටුව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඕනේ කියලා ඔහු මුලින්ම කරන්න ඕනේ අර පළමු ප්‍රහාරයෙන් බේරිලා සිටිය දෙදෙනා මුලින්ම ගලව ගන්න ඕනේ. එහෙම ගලවගෙන ඉන් පසුව එම බෝට්ටුව විනාශ කරන්න තිබ්බා කියන එක තමයි ඔවුන් සඳහන් කරන්නේ. හැබැයි එහෙම කරන්නේ නැතුව බෝට්ටුවක් අර පළමු ප්‍රහාරයෙන් ඩිස්ට්‍රෙස් වෙච්ච නැත්නම් හානියටපත් මේ පුජ්‍යලීන් දෙදෙනා විශේෂයෙන්ම සහාය ඉල්ලා ආයාචනා කරමින් සිටි පුජ්‍යලීන් දෙදෙනා ඝාතනය කිරීම සම්පූර්ණම ඇමරිකානු නීති විතරක් නෙමෙයි අන්තර්ජාතික නීතිය පවා උල්ලංඝනය කරන සිදුවීමක් බව තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉතින් මේක ඉතාමත්ම සිත් ගන්නාසුළු තත්ත්වයක්. ඔබ දන්නවා ට්‍රම්ප් පාලනය මේ විවිධ ආකාරයේ මානව හිමිකම් ඒ වගේම යුද නීති උල්ලංඝනය කරන හැම උල්ලංඝනය කරලා ඒක සාධාරණීකරණය කිරීම සඳහා ඉතාමත්ම අසාධාරණ හේතු ඉදිරිපත් කරනවා. ඉතින් මේ සිදුවීමත් අන්න එවැනි ක්‍රියාදාමයක තවත් එක ක්‍රියාදාමයක් කියන එක තමයි අපට කියන්න තිබෙන්නේ. තියත් සඳහන් කරමින් සමුගන්නා වීඩියෝ ඔබත් මේ විග්‍රහයන්ට යවස් කරන කැමති නම් අපගේ නාලිකාව subscribe කරලා සම්බන්ධ වෙලා සිටින්න සුදාසම් ප්‍රාර්ථනා කරනවා.